මෙන්න මේක ගත්තා. මේක මට ගත්තේ. Ciao, welcome back to our YouTube channel. ඔයාලට කොහොමද? අපි නම් ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් අද අපි උදෙන්ම රසමරස කෑමක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් මේ හදන්නේ පැණියාප්ප. ඉතින් මම නම් මේ හදන්නේ හස්බන්ඩ් තමයි හදන්නේ. අපි ඉස්සෙල්ලම හදපු එක චුට්ටක් අවුල් ගියා. ඊට පස්සේ හදපුවා නම් හරිම ලස්සනට ආවා. ඉතින් ඒවා හරිම රසයි. හස්බන්ඩ් කෑමක් හැදුවොත් මම ගොඩාක් රසයි කන්න. මොකද ඒවා හරිම රසයි. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ හදපු කිසස්. ඒවත් ඉතින් අපි කිව්වට හස්බන්ඩ් තමයි හදන්නකෝ මෙයාලට සීතලට වෙලා තියෙන දේ. අපිට හොඳටම වහිනවා. නෑ හොඳටම වහින්නේ නෑ. චුට්ටයි වහින්නේ. චුට්ටයි. අපි අද ආවා මේ අපේ ගෙවල් ගාව හැමදෑම ඉරිදට තියෙනවා පොලක්. ඒකට අද වැස්සෙන්ද ඒක නෑ. කවුරුත්ම යාලයි කඩ දාලා නෑ. දැන් මේ අපි ආයෙ හැරිලා යනවා. ප්‍රාදේ. අද දවස් ඇවිල්ලා මිස් ඩේ එකක්. මීදුම තියෙන දවසක්. හයියෙන් වහින්නේ නැහැ. හැබැයි ඉතින් වහිනවා. හයියෙන් නැති වුණාට වහිනවා. බලන්න. ඒ වගේම තමයි සීතයි. අද ඉරිදා හින්දා අද එච්චර ලොකු ප්ලෑන් එකක් නෑ අපේ ඩේ එකේ. දැන් අපි දෙන්න කඩේකට යනවා. ගෙදරට ඕන පොඩි පොඩි බඩු වගේක් ගන්න තියෙනවා එකෙන්. ඒක අරගෙන ඊට පස්සේ ඉතින් ආයෙ ගෙදර යනවා. ඊට පස්සේ නම් කිසිම ප්ලෑන් එකක් නෑ අද දවස ගැන. ඉතින් අපි මේ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා අපේ channel එක subscribe කරලා අපේ අලුත් යාළුවෙක් වෙන්න. ඉතින් අපේ channel එකට අලුතෙන් එකතු වුණ යාළුවන්ටත් ගොඩාක් thank you. ඒ වගේම අපිට comments like දාන අයටත් ගොඩාක් thank you. දැන් අපි යනවා ATM එකට. අයියනේ අපි ATM එකට යන්නේ. කියන්නකෝ. අපි මේ ටිකේ වියදම් කරපුවා වල තත්ත්වය බලන්න තමයි යන්නේ. අපිට ෆ්‍රී දීලා තිකලා බලන්න. ඔව්. අපි වියදම් කරපු යාලා කපාගෙන නැත්තෝ ඇති කියලා අපි හිතෙනවා. ඉතින් ඒක බලන්න යන්නේ දැන්. හරිම සතුටින් යන්නේ. තවත් ගොඩාක් සතුටු හිතෙනවා. බලලා ගෙදරට. බලලා දැන් ගිහිල්ලා තත්ත්වය බලලා මේ ගෙදර එද්දී මීටත් වඩා සතුටු හිතෙනවා. ATM එකට යන්න ඉස්සෙල්ලා දැන් යනවා චර්ච් එකට. මොකද ATM එක ගාව තමයි චර්ච් එක තියෙන්නේ. අපි දෙන්න අද පූජාවට යන්න අපිට බැරි වුණා. අපි ගොඩක් උදේ වෙලා නැගිට්ටේ. අපි නැගිටිද්දී 9 මාරට විතර ඇති. ඉතින් අද අපිට පූජාවට යන්න බැරි වෙච්ච හින්දා අපි දෙන්න හිතුවා චර්ච් එකට ගිහිල්ලා ප්‍රයාස් කියලා ඊට පස්සේ අපේ ඉතුරු වැඩ ටික කරනවා කියලා. මම ආසම දෙයක් තමයි අපේ නිවාඩු දවසට එළියට යන්න. ඉතින් අපිට යන්න විශේෂ තැනක් නැති වුණොත් මං හරි ආසයි හස්බන්ඩ් එක්ක එළියට යන්න නිවාඩු දවසට. ඉතින් අපි දෙන්නම කොහොමවත් සතියේ මුලම ප්ලෑන් කරනවා මේ ඉරිදට මේ සෙනසුරාදාට අපි මොකද කරන්න කියලා. එහෙම ප්ලෑන් එකක් ඇතුව තමයි අපි දෙන්න කොහේ හරි යනවා නම් යන්නේ. ඉතින් අපි ලස්සන vlog කරන්න. ඉතින් ලස්සන තැන් හොයාගෙන අපි දෙන්න සෙනසුරාදාට ඉරිදට ඉතින් ඒ වගේ තැන් වලට යන්න සතියේ මුලම ප්ලෑන් කරනවා. ඔයාලට පේනවද මේ ගස්වල කොළ හැලිලා? මෙහෙම ගස් දාකියද ඇත්තටම හරිම දුකයි. පව් කියලා හිතෙනවා. ඉතින් මේ ගස් දැන් කොළ හැලිලා සීත කාලේ පටන් ගන්න යන්නේ. දැන් සීත කාලේ ඉවර වෙගෙන යද්දී ඒවල ආය ලස්සනට තලු දාලා ඉතින් එනවා. ඉතින් මේ චුට්ට දවසයිනේ. ඊට පස්සේ ඉතින් ආයෙමත් එයාලා කොළ හැලෙනවා. හැබැයි සමහර ගස් තියෙනවා ඒවල කොළ හැලෙන්නේ නැහැ. ඒ කියන්නේ සීතට ඔරොත්තු දෙන ගස් තියෙනනේ. ඒ වගේ ගස් වල කොළ හැලෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒ වගේ ගහක්
කොළ හැලෙන්නේ නැති ගහක්. මේ තියෙන හැම ගහකම වගේ ඒවල කොළ හැලෙනවා. එන්නේ මෙන්න මේ ගහ මෙව්වල කොළ හැලෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඒවා සීතට ඔරොත්තු දෙන ගස්. නත්තල් ගස් නීතින් බබා. මේ නත්තල් ගස්. මේකේ නම දන්නේ අපි මේකට කියමු නත්තල් ගහ කියලා. මොකද ඒකේ කොළේ වගේ තමයි ඒකේ තියෙන්නේ. මෙයා කියනවා මේ ඒ ගහේ අත්ත කඩන් යන්නු නත්තල්ට සරසන්න. ඒක මම නත්තල් ගහක් කිව්වනේ. ඉතින් මේ නත්තල් ගස් කියනවලු කොළේ වගේ තමයි හීනි තික කොළයක්. හරියටම නම දන්නේ නැහැ. ඉතින් මම මොකද්ද කියලා නම දන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් නම කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම දන්නේ නැහැ. දන්නවා නම් කියනවා. හැබැයි දන්නේ නැති හින්දා තමයි මම කමෙන්ට් එකක් දාන්න කිව්වේ. ඉතින් මේ බලන්නකො ළමයි මට වෙච්ච වැඩේ මම මෙතන කතා කරාට ඒවා වොයිස් වෙලා නැහැ. ඉතින් මම මයික් එක මේ ඇඳුමින් හයි කරගත්තට මම ඒක ඔන් කරලා නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ අපි ෂොප් එකකටනේ යන්නේ. ඉතින් ඒ ෂොප් එක අස්සට ගිහිල්ලත් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි හස්බන්ඩ් කිව්වේ ඔයා ඔය මයික් එක ඔන් කරන්නේ නැතුවයි කතා කරන්න කියලා. ඉතින් මං කිව්වා ඉතින් අපරාධි මං අර එන ටිකට විස්තර කර කර ආපු කිසිම දෙයක් මේ රෙකෝඩ් වෙලා නැහැ නේ කියලා. ඉතින් මම මේ කියන්නේ මෙහි තියෙන රූල්ස් ගැන. කියන්නේ පාර පනිද්දී මං කියන්නේ මේ ලංකාවට වඩා මෙහි අපිට බය වෙන්න දෙයක් නැහැ කියලා. මොකද මේ කලර් ලයිට් එකක් ගාව සීබ්‍රා ක්‍රොසින් එකකින් අපි පනිද්දී පිට රූල්ස් ඒ කියන්නේ ඒ වාහන උනත් හරි වෙලාවට නවත්තනවා. ඒ වගේම තමයි කලර් ලයිට් එකක් නැති තැනත් සීබ්‍රා ක්‍රොසින් එකක් තිබුණොත් අපි එතනින් පනිනවා නම් ඈත ඉඳන්ම වාහන ස්ලෝ කරලා අපි පාර පනිද්දී යාලා වාහන නවත්තන. ඉතින් ලංකාවේ නම් ගොඩාක් බයයිනේ පාරක් පනින්න. හැබැයි මෙහි එහෙම නැහැ කියලා තමයි මම මේ මෙතන විස්තර කරන්නේ. ඉතින් කිසිම දෙයක් රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේ ෂොප් එක තමයි රිස්පර්මියෝ කාසා. ඉතින් මේකේ ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ගෙදර කිචන් එකට, බාත්රූම් එකට, ඒ වගේම අපිට ඉස්කෝලේට අවශ්‍ය දේවල්, ඒ වගේම වෙනම පෙට් ලයින් එකකුත් තියෙනවා. මේ දැන් ක්‍රිස්මස් හින්දා එන්ට්‍රන්ස් එකම ක්‍රිස්මස් ඩෙකරේෂන් වලින් යාලා ඩෙකරේට් කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් තමයි මම දැනගත්තේ මම මේ කතා කරපු කිසිම දෙයක් මෙතන රෙකෝඩ් වෙලා නැහැ කියලා. මේ ඉස්සෙල්ලම ගත්තේ ලාවේ පියත්තේ. ඒ කියන්නේ පිගම් හොදන සබා. මෙන්න මේ රැක් එකේම තියෙන ඒවා. මේ තියෙන්නේ ඒ වලට ඕන කරන දේවල් පිගම් හොදන්න ස්පූන්නේ එතකොට එක බ්‍රෂ් ජාති එනවා. ඔයාලට පේනවනේ මං කිව්වා වගේ ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම ඉතින් මෙතනින් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. තව අපි ගත්තා මෙන්න මේ මොර්බිඩ් දෙන්ටේ. මේක හරිම සුවඳයි. මේක ඇවිල්ලා තෙසෝරි කියන බ්‍රෑන්ඩ් එක. මේක ඇත්තටම හරිම සුවඳයි දැන් මම. ඉතින් මේ අවශ්‍ය කරන හැම දෙයක්ම අරගෙන ටිකක් ඉස්සරහට යද්දී අපිට හම්බුනේ මෙන්න මේ ලස්සන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස්. ඉතින් මෙතන එකක් ලස්සනයි කියන්න බෑ. ඉතින් හැම එකක්ම වගේ හරිම ලස්සනයි. දැන් ඉතින් ක්‍රිස්මස් වලට වැඩි කාලෙකුත් නෑනේ. ඉතින් දැන් ඉඳලම යාලා නොවැම්බර් ෆස්ට් වීක් එකේම හැම ෂොප් එකක්ම සම්පූර්ණම ක්‍රිස්මස් ඩෙකෝ වලින් පුරවන්න යාලා පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම බලද්දි හරිම ලස්සනයි. මම මෙන්න මේක ගත්තා. මම දැන් ටික කව් කරනවා. තව හරියට මාසයයි දවස් ගණක් තියෙනවනේ ක්‍රිස්මස් වලට. අද නොවැම්බර් 2 වෙනිදා මම මේ වීඩියෝ කරන්නේ නොවැම්බර් 2 වෙනිදා. මම දැන් ටික කව් කරනවා. අපි ලස්සන ක්‍රිස්මස් vlog එකක් ගේන්න. ඉතින් අද මම ගත්තා මෙන්න මේක. මේක ගත්තා. මේක අපි ගත්තේ ආප් හදන්න. අපි ගාව එකයි තියෙන ලංකාවෙන් වෙන අපිට විතරයි තියෙන්නේ. ගෙදර තියෙන එක හරියයිනේ. නෑ නේ ඒක මදි. මේක චුට්ටක් පළල්නේ. අපි මේක ගත්තේ ආප් හදන්න. අපි ගාව තියෙන ආප් හදන්න. ලංකාවෙන් එන අප් එකයි තියෙන්නේ. එකෙන් හදද්දි වෙලා යනවා. ඉතින් දෙකක් තියෙන එක හොඳයි කියලා අපි මේක
පොඩ්ඩක් try කරලා බලන්න ගත්තා මෙන්න මේ වගේ එකක්. මේ තියෙන්නේ ඉතාලිය කොකිස් අච්චු. හැබැයි ඒක හොඳ රෙයිනි කොකිස්. හදෝ. මේ තියෙන්නේ ඉන්නවලට පින්න. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ඒක දාන්න ඕනේ. මෙහෙනම් මේක දෝල්චි හදන මොකක් හරි එකක්. අපි දෙන්න මෙහෙම ෂොප් එකකට ආවම අපි දෙන්නටම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් පැයකට වඩා අපි මේ ෂොප් එක ඇස්සෙත් ඉඳලා තියෙනවා. මෙන්න මේකත් ගත්තා. මේ තමයි සකෙත්ති ජෙලෝ. මෙවල කෑම අපි ෆ්‍රිජ් එකේ දානවා එළවලු කපලා අපිට මේකේ දාලා දැම්මම කියන්නේ ඒ එළවලු මුකුත් වෙන්නේ නැහැ. ගොඩක් කාල අපිට තියාගන්න පුළුවන් මේ සකෙත්ති. මෙන්න මේකත් ගත්තා. මේක ගොඩක් හොඳයි. අපි කොහේ හරි යද්දි අපි ගෙනියන කෑම එහෙම අපිට දාගෙන යන්න බොරුවට ප්ලාස්ටික් පෙට්ටි වල දාගෙන යද්දි කරදරනේ. අපි දැන් ඔය කොහේ හරි ට්‍රැවල් කරන්න හරි අපි කොහේ හරි යනවා නම් මේ වගේ එකක දාගෙන ගියාම අපිට ඒ කෑම එක කාලා ඉවරලා මේක කෙලින්ම බින් එකකට දාන්න පුළුවන්. ඉතින් නැත්නම් ඉතින් ට්‍රිප් එකක් යද්දි අපි බොරුවට බඩු උස්සගෙන ගිහිල්ලා ඊට පස්සේ ආයෙ ගෙදර අරන් එන්න බෑ. ඉතින් මේ වගේ දේවල් වල දාගෙන යද්දි ගොඩක් ලේසි. මේ දවස්වල ගොඩක් අවශ්‍ය කරන දෙයක් තමයි මේ පසලෙත්ති කියන්නේ. මොකද මේ සීත එද්දිම ගොඩක් අසනීප වෙනවනේ. දැනටමත් හෙම්බිරිස හැදීගෙන ඉන්නේ. හස්බන්ඩ් නම් ඕල්රෙඩි හැදිලා තියෙන්නේ. ඉතින් මේවා ගොඩක් අවශ්‍යයි. මෙන්න මෙව්ව තියෙන්නේ චූටි බලු පැටව. එයාලගේ ක්‍රිස්මස් ඩ්‍රෙසස්. මේ ඇත්තටම කිව්වොත් පෙට්ස්ලාට මෙච්චර ආදරෙන් ට්‍රීට් කරන රටක් මම දැකලම නැහැ. ඉතින් මෙහි හරිම ආදරෙන් හැම පෙට් කෙනෙක්ටම වගේ මෙහි සලකනවා. ඉතින් හැම ෂොප් එකකම ඒ පෙට්ස්ලාට වෙනම ඒරියා එකක් එයාලා වෙන් කරලා තමයි තියෙන්නේ. මේක මට ගත්තේ. මේකේ මට ඕන කරනම දෙයක් තමයි මේ පාට පෑන් කියන්නේ. මම ඔයාලට ඉස්සරහට ගෙන්නන්කෝ ස්ටඩි ව්ලොග් එකක්. මේ තමයි අපි දෙන්න ආසම බොඩි වොෂ් බ්‍රෑන්ඩ් එකේ ආසම ෆ්ලේවර්ස් දෙක. එකක් මිල්කි වැනිලා, අනිත් එක ඇවිල්ලා විටමින් C. අපි ගන්න අපු සේරම දේවල් ටික අරගෙන අපි කැෂි එකට යද්දි තමයි මම මේ ලස්සන hair colors ටික දැක්කේ. අලුත් දෙයක් try කරන්න යන්නේ. මෙන්න මේක. මං ආසයි බ්ලූ කලර් එකට. මගේ hair එක මං කරලා තියෙන්නේ මේ මොකද මට මතක නැහැ දැන් මම hair එකට කරපු කලර් එක. දැන් මම මේ hair එක කලර් කරලා අවුරුද්දයි මාස ගාණක්. මොකද මගේ කොණ්ඩේ මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර කොටට කපලා ලංකාවෙදි මං hair එක ඩොනේට් කරා. කොහොම හරි ගිය අවුරුද්දේ මාර්තු විතර මං එහෙම කරේ. දැන් මේ hair එකට අවුරුද්ද ඉවරයි. හැබැයි මම මේ කොණ්ඩේ මේ දික් වෙන්න යට කප දැන් මේ කපලා ආයෙ කොටයි. ඒ කියන්නේ මගේ කොණ්ඩේ හරියටම තිබ්බනම් ඊට වඩා දිගයි. මම කැපුවා මේ ළඟදිත් මම කොණ්ඩේ කැපුවා. ඉතින් මට ආසාවක් තියෙනවා මේ බ්ලූ කලර් කරලා බලන්න. බලමු රිසල්ට් එක කොහොම වෙයිද කියලා. අපි බඩු අරගෙන ඉවරයි. මගේ අතේ මේ බෑග් එකේ තියෙනවා. මේ ආගේ බෑග් වලත් තියෙනවා. අපි මෙච්චර දෙයක් ගන්න නෙමෙයි ආවේ. හැබැයි ඉතින් ආවට පස්සේ එක දේවල් වැඩි වෙනවනේ. අපි ලිස්ට් එකක් හදාගෙන එනවා අපිට අවශ්‍යම කරන දේවල්. හැබැයි ලිස්ට් එකට අමතර දේවලුත් ගන්නවා ඉතින්. අද vlog එකේ මම මේ වොයිස් කරන්නේ නැතුවම ඒ කියන්නේ වීඩියෝ එකේම මම කතා කරන්න හිතුවා. මොකද සමහර වෙලාවට මට දැන් වොයිස් කරන්න අපි වීඩියෝ කරලා වීඩියෝ එක එඩිට් කරලා ඊට පස්සේ මම වොයිස් කරන්නේ. එතකොට සමහර වෙලාවට මට වීඩියෝ එක දාන්න ගොඩක් පරක්කු වෙනවා. නැත්නම් හදිසි මම වොයිස් කරනවා. සමහර වෙලාවට මට වෙලාවකුත් නැහැ වොයිස් කරන්න. ඒකින්ද මම හිතුවා දැන් ඉස්සරහට එන හැම වීඩියෝ එකෙම වගේ වොයිස් කරන්න කියන්නේ සමහර තැන්වල වොයිස් කරනවා. ගොඩක්ම මම හිතුවා මේ විදිහට කතා කරන්න. එතකොට මට වොයිස් කරන කාලෙත් ඉතුරු වෙනවනේ. බලන්න. අයියේ. මම හිතන්නේ මේක 31 වෙනිදානේ ඩෙකොරේෂන් කරන්න ඇති. අපි දැනුයි මේක දැක්කේ. හැලොවින් එකනේ දැන් නම් ඉතින් හැලොවින් ඉවරයි. අද දෙවනිදා නොවැම්බර්. හරිම ලස්සනයි.
අපි හැලවින් බ්ලොග් එකක් ගේන්න හිටිය. හැබැයි එදා අපිට එළියට යන්න බැරි වුණා. අපි හිතාගෙන හිටියේ දරෑට මේ දූමිට යනවා කියලා. එදා කොහොම හරි නීතිකේ වහිනවනේ. ඉතින් සීතත් වැඩි යනක එහෙම එළියට ගියාම ගොඩක් අමාරුයි. සෙම එහෙම වැඩි වෙනවා. ගොඩක් අසනීප වෙන්න බලනවා. ඉතින් අපිට එදා හැලවින් බ්ලොග් එකක් ගේන්න බැරි වුණා. ලබන අවුරුද්දේ අපි හිතාගෙන ලබන අවුරුද්දේ මීට වඩා හොඳට ප්ලෑන් කරලා ලස්සන හැලවින් බ්ලොග් එකක් හදන්න. නේ අනේ. අපි මේ ගෙදර යන්නේ. දැන් වෙලාව කීයට විතරද දැන්? දැන් වෙලාව 3ට කාලා. ඉතින් දැන් අපි ගෙදර ගිහිල්ලා දවල්ට කාලා අපි හිතාගෙන රැට ස්පෙෂල් කෑමක් හදන්න. මම නෙමෙයි හදන්නේ. මෙයා හදන්නේ. මෙයා ගෙදර ඉන්න දවස්වලට මෙයා තමයි කෑම හදන්නේ. එදාට මම නිවාඩු. මායි අම්මයි දෙන්නම නිවාඩු. මෙයා තමයි ගෙදර ඉන්න දවස්වලට කෑම හදන්නේ. ඉතින් අද එයා ස්පෙෂල් කෑමක් හදනවා. මම ඒකත් මේ vlog එකට ඇඩ් කරන්න තමයි ඉන්නේ. ඉතින් දැන් ගෙදර ගිහිල්ලා අපි ඉතින් කාලා චුට්ටක් ඉඳලා රෑ වෙලා තමයි vlog එකේ ඉතුරු හරිය මම ෂූට් කරන්නේ. ඉතින් අපි අද ෆිල්ම් එකක් බලමුද? අද ෆිල්ම් එකක් බලනවා. සමහර විට ෂුවර් නැහැ. මොකද මම මේ ටිකේ ගොඩක් පාඩම් කරනවා. ඉතින් මම හිතාගෙන ඉන්නේ දැන් ගිහිල්ලා අපි කාලිවර වෙලා මම ඊයේ පාඩම් කරලා නවත්තපු තැනින්ම අද ස්ටාර්ට් කරන්න. මොකද මෙහි ඉන්නවා නම් ලැන්ග්වේජ් එක කියන එක මේ අනිවාර්යයි. මෙහි මොකද ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක මෙහි යූස් කරන්නේත් නැහැ. ගොඩක් සමහර වෙලාවට මෙහි අය ඉංග්‍රීසි දන්නෙත් නැහැ. ඉතින් මෙහි ලැන්ග්වේජ් එක ඉගෙනගෙන තමයි මෙහි ඉන්න ඕනේ. ඉතින් මං හිතුවා මම ආපු මුල් දවස්වල නම් එච්චර හිතුවේ නෑ ලැන්ග්වේජ් එක ඕන වෙයි කියලා. හැබැයි දැන් තමයි හිතෙන්නේ ලැන්ග්වේජ් එක කියන එක මෙහි ඉටලි ලැන්ග්වේජ් එක ගොඩක් ඕන කියලා. ඉතින් මම මේ ටිකේ ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා. නේ අනේ කියන්නකො මොන හරි මෙයා බැනලා තමයි ඉතින් දැන් මේ මම පාඩම් කරන්නේ. නැත්තම් නම් මට කිසිම ගාණක් තිබ්බේ නෑ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන කියලා. මම ඉතින් දැන් හොඳටම hardly work කරනවා. මොකද ලැන්ග්වේජ් එක ඇත්තටම ඕන. අපි නැත්තම් තැනකට ගියාම ලැන්ග්වේජ් එක ගොඩක් ඕන කියන එක අපිට හිතෙනවා. මොකද අපි සමහර තැන්වලට ගියාම කතා කරගන්න බැරුව එයාලා කියන දේ අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ රටකට ආවම අපි අපේ දේවල් තනියම කරගන්න ඉගෙන ගන්න ඕන. දැන් මම මුලම හිතුවේ මෙයාගේ උදව් මට හැමතැනක තියෙනවා. ඉතින් මම තනියම යන්නේ නැහැ, මෙයාත් එක්ක යන්නේ. හැබැයි ඒ ආපු මුල් දවස්වල එතකොට ටික ස්පේස් කරන්න යන්න සමහර තැන්වලට තනියම යන්න ඕන. එතකොට අපිට ලැන්ග්වේජ් එක කියන එක ගොඩක් ඕන. ඉතින් මම ඒකෙන් තමයි ඉගෙන ගත්තේ දෙයක් තනියම කරගන්න අපි ඉගෙන ගන්න ඕන කියලා. ඒකට ඉස්ලාම අපි කරන්න ඕනේ ලැන්ග්වේජ් එක හොඳට ඉගෙන ගන්න. මෙහි ජොබ් එකක් කරත්, ගෙදර හිටියත්, මොනා කරත් ලැන්ග්වේජ් එක ඕන. ඉස්සරහට අපේ ෆියුචර් ප්ලෑන්ස් තියෙනවා. ඒ වලට අපි යනවනම් අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එක අපි ඉගෙනගෙන ඉන්න ඕන. ඉතින් මම ඒකින්ද දැන් හොඳට මහන්සි වෙලා මේ ටිකේ පාඩම් කරනවා. ඉතින් හවසට කන්න තමයි මේ ස්පෙෂල් කෑම එක අද හස්බන්ඩ් හදන්නේ. ඉතින් එයාගේ අතින්ම නිමාඩු දවසට එයා එක කෑම හදනවා. අපි දැන් මේ එළවලු රොටි හදනවා. ඉතින් මේ ස්පෙෂල් කෑම එක විතරක් නෙවෙයි අද ඩිනර් එකත් හැදුවේ මෙයාම තමයි. ඉතින් අදට අපේ මේ vlog එක ඉවරයි. අපේ මේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. ගිහින් එන්න. ciao.